ඔයාලා හැමෝටම සුබාලුත් අවුරුද්දක් කියලා පිළිගන්නවා. අදත් ඔයාලම එකතු වෙලා ඉන්නේ YTDලා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වෙනකොට ගොඩ දෙනෙක් දන්න AI ෆොටෝ නිර්මාණය කරන ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් තමයි Google Gemini කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ Google Gemini එක හරහා කරගන්න පුළුවන් ගොඩ දෙනෙක් නොදන්න සුපිරිම ෆොටෝ එඩිටිං වැඩ කැලි කිහිපයක් ගැන. හරි ඉතින් තවත් කතා නැති යමු වීඩියෝ එකට. ඉතින් අපේ YTDලා YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට පැත්තින බෙල් අයිකන් එකත් ඕල් දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. හරි යාළුවනේ, මුලින්ම කියන්න ඕන දෙයක් තමයි අපිට මේකට සිංහලෙන් වුණත් prompt එකක් ලබා දෙන්න පුළුවන්. සිංහල හොඳටම support කරන chatbot එක තමයි මෙන්න මේ Google Gemini කියන්නේ. අද කතා කරන පළවෙනි දේ තමයි අපිට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි අපේ සමහර ෆොටෝ වල quality එක ගොඩක්ම මදි. මේ හරහා පුළුවන් ෆොටෝ වල quality එක වැඩි කරගන්න වෙන මොකුත් tool අවශ්‍ය නැහැ. මුලින්ම Google Gemini එකට ඇවිල්ලා මේ විදිහට quality එක අඩු image එකක් select කරගන්න. ඊට පස්සේ මම මෙතන prompt එක ලබා දෙනවා මේ ෆොටෝ එකේ quality එක වැඩි කරලා දෙන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම අප්ලෝඩ් කරපු එක කිසිම quality එකක් නැති blur image එකක්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Gemini එකෙන් ගොඩක් හොඳ quality එකෙන් මට image එක හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට image විතරක් නෙමෙයි විවිධ icon වල ෆොටෝ වුණත් මේ විදිහට quality එක වැඩි කරගන්න පුළුවන්. ඔයාලඟත් ඇති මේ වගේ ඩැමේජ් වෙච්ච ගොඩක් වටින ෆොටෝ ඕන තරම්. ඉතින් ඔයාලට පුළුවන් Gemini එක හරහා ඩැමේජ් වෙච්ච ෆොටෝ රීටච් කරගන්න. මම මේ විදිහට ඩැමේජ් වෙන ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන ඩැමේජ් තැන් හදලා දෙන්න කියලා මම prompt එක ලබා දෙනවා. ඔන්න ඔයාලට පේනවා ඇති මාරම ලස්සනට මට මේ ෆොටෝ එක හොඳම quality එකෙන් හදලා දීලා තියෙනවා. ඔයාලඟත් ඇති මෙන්න මේ වගේ පරණ ගත්ත black and white image ඕන තරම්. ඉතින් ඔයාලට පුළුවන් මේ හරහා black and white ඒවා colors image විදිහට convert කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ album එකෙන් ඔයාලට හදා ගන්න අවශ්‍ය ෆොටෝ එක select කරලා ඊට පස්සේ මෙතන color ෆොටෝ එකක් විදිහට හදලා දෙන්න කියලා prompt එක ලබා දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මාරම ලස්සනට color ෆොටෝ එකක් විදිහට මට මේක හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතෙන්දී black and white images විතරක්ම නෙමෙයි ඔයාගාව තියෙන ඕනම image එකක colors change කරගන්න පුළුවන්. අපි නිතරම Gemini එක use කරලා logos වගේ දේවල් හදාගන්න භාවිතා කරනවා. නමුත් සමහර වෙලාවට අපි හිතන දේම prompt එකක් කරහා අපිට generate කරගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට ඔයාලට පුළුවන් දාලා logo එක pen එකකින් ඇදලා ඒකේ ෆොටෝ එක Gemini එකට upload කරගන්න. අප්ලෝඩ් කළා ඔයාලට කියන්න පුළුවන් මේකට අදාළව logo එකක් ඔයාලට හදලා දෙන්න කියලා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලස්සන logo එකක් ඊට අදාළව මෙයා generate කරලා දෙනවා. ඔයාගාව තියෙන ෆොටෝ එකක ඉන්න pose එක හරි නෑ වගේ නම් ඔයාලට පුළුවන් Gemini එක use කරලා pose එක වෙනස් කරගන්න. මුලින්ම ෆොටෝ එකක් අප්ලෝඩ් කරගෙන ඊට පස්සේ pose එක change කරලා දෙන්න කියලා prompt එක ලබා දෙන්න. ඊට පස්සේ වෙනත් pose එකකින් අපිට නැවත මෙයා regenerate කරලා දෙනවා. අපි මොකක් හරි දෙයකට image එකක් ගන්න ගියාම ගොඩක් තියෙන්නේ license image විතරයි. ඉතින් YouTube හරි වෙනත් content creators ලට මේ වගේ images ගත්තොත් copyright claim හරි strike අනිවාර්යයෙන්ම වදිනවා. ඔයාලට පුළුවන් Gemini එක use කරලා අදාළ image එකේ copyright ඉවත් කරලා ඒ හා සමාන වෙනත් image එකක් generate කරගන්න. ඔයාලට පුළුවන් අදාළ ෆොටෝ එක Google එකෙන් download කරගෙන ඇවිල්ලා Gemini එකට upload කරන්න. ඊළඟට මෙතන සමාන image එකක් හදලා දෙන්න කියලා ඔයාලට කියන්න පුළුවන්. එතකොට ඒ හා සමාන image එකක් මේ වගේ create කරලා දෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක download කරලා ඔයාගේ වැඩවලට බය නැතුව use කරන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න ගොඩක් දේවල් දැනගන්න නැති කියලා මම හිතනවා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. මතක ඇතුව අනිත් අයටත් මේ දේවල් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.